ඉතින් අද මම කතා කරන්න යන්නේ මෙන්න මේ RGB Monte Light Bar එකේ unboxing and full review video එකක්. ඉතින් යාළුවනේ මම ඔයගලන්ට මුලින්ම කියන්න ඕනේ මේ RGB Monte Light Bar එකේ light option සහ RGB light option කිහිපයක්ම තියෙනවා. ඉතින් යාළුවනේ මේ RGB Monte Light Bar එක කීයක් වෙනවද? මම මේක ගෙනාවේ කොහෙන්ද? ඒවට ඔක්කොම උත්තර දෙන්නේ වීඩියෝ එකේ අන්තිමට. ඉතින් යාළුවනේ දැන් අපි යමු මේ RGB Monte Light Bar එක unbox කරන්න. ඉතින් යාළුවනේ ඔයගොල්ලෝ තාම YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා ඊට හැපැත්තේ bell එකෙන් all දාලා තියගත්තොත් එහෙම මේ වගේ සුරුම tech video සහ මේ වගේ සුපිරි unboxing review video වලට notification මාර්ගයෙන් ඔයගොල්ලෝගේ mobile phone එකට ගත්ත හැකි. ඉතින් යාළුවනේ මේ වීඩියෝ එකට like උදා නම්තක් කරන්න එපා. එහෙනම් අපි කතාන දෙමු වීඩියෝ එකට. ඉතින් යාළුවනේ මේ RGB Monte Light Bar box එකේ අපිට ලොකු දෙයක් සඳහන් කරලා නැහැ. ඉතින් ඒගොල්ලෝ normal නිකන් box එක වගේ යාළුවනේ තියෙන්නේ. ඔයගලන්ට serial number එක තියෙනවා. ඉතින් ඒ උපු තැනින් එන්නේ ඒ ටික විතරයි යාළුවනේ අපිට ගන්න දෙයකට තියෙන්නේ. ඉතින් box එකේ මූ සඳහන් කරලා නැති නිසා අපි දැන් යමු මේ RGB Monte Light Bar එක unbox කරන්න. ඉතින් යාළුවනේ අපි මේ RGB Monte Light Bar එක unbox කරාට පස්සේ අපිට මෙන්න මේ විදිහට තමයි බලන්න පුළුවන් වෙන්නේ. ඉතින් යාළුවනේ මම ඔයගලන්ට මුලින්ම පෙන්නන්නම් මේ RGB Monte Light Bar එකේ user manual එක. ඉතින් යාළුවනේ මේකේ ඉස්සරහම බලාගන්න පුළුවන් ඔයගලන්ට Monte Light කියලා එකක් තියෙනවා. ඉතින් යාළුවනේ මේ user manual එකේ තියෙන විදිහට මේ step ටික follow කරලා ඔයගලන්ට පුළුවන් ඔයගලගේ Monte එකට මේ RGB Monte Light Bar එක setup කරගන්න. ඉතින් යාළුවනේ ඔයගලන්ට මේ user manual එක කියවන එක අත්‍යවශ්‍ය නම් ඔයගලන්ට පුළුවන් මේ user manual එක කියවලා ඔයාගේ monitor එකට මේ RGB Monte Light Bar එක setup කරගන්නේ කොහොමද කියලා හොඳ idea එකක් ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මේ user manual එකේ දීලා තියෙන විදිහට මේ RGB Monte Light Bar එකේ දිග වෙනවා යාළුවනේ සෙන්ටිමීටර් 44ක් විතර. ඉතින් යාළුවනේ මේ user manual එකේ එහෙම ලොකු විස්තරයක් නැති හින්දා මම මේක පොඩ්ඩක් පැත්තකින් තියාගන්නවා. ඉතින් යාළුවනේ ඕගලන්ට ඊට පස්සේ බලන්න පුළුවන් මේ RGB Monte Light Bar එකේ stand එක. ඉතින් යාළුවනේ මෙන්න මේ විදිහට තමයි යාළුවනේ මේකේ stand එක ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඕගලන්ට මේ stand එක නම් ප්ලාස්ටික් වලින් තමයි යාළුවේ එන්නේ. ඉතින් ඕගලන්ට මම පොඩ්ඩක් sound එක පෙන්නන්නම්. ඔයාලට බලන්න පුළුවන්. ඉතින් යාළුවනේ මෙන්න මෙහෙම මෙතනට ඇණක් තියෙනවා, ඇණ දෙකකුත් තියෙනවා යාළුවනේ. ඉතින් යාළුවනේ මෙන්න මේක මෙන්න මේ විදිහට කරකවන්න පුළුවන්. අංශක 80ක් විතර කරකවන්න පුළුවන් යාළුවනේ. ඉතින් මෙන්න මෙහෙම තමයි මේක එන්නේ. ඔයගලන්ට මෙන්න මෙතනින් යාළුවනේ අර මොන්ට්‍රේ තියෙන්නේ. මොන්ට්‍රේ උඩ කැල්ලට මෙන්න මේක සෙට් වෙන්නේ. ඉතින් මම ඔයගලන්ට මොන්ට්‍රේට මේක සෙටප් කරන විදිහ පෙන්නන්නම්. ඉතින් ඔයගලන්ට පොඩි අදහසක් ගන්න ඉතින් මම මේක පෙන්නුවේ මේ මෙන්න මේ විදිහට තමයි ඉතින් මේ ලයිට් බාර් එකේ ස්ටෑන්ඩ් එක තියෙන්නේ. ඉතින් මම ඔයගලන්ට පොඩ්ඩක් මේක පෙන්නන්නම්. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඉන්නේ. ඉතින් ඔයගලන්ට මේක ගන්න ඉස්සෙල්ලා මේක හොඳ නැද්ද කියන එක තමයි ඉතින් මගේ වක්කීම. ඉතින් මගේ මේකේ නම් කිසි අවුලක් නැහැ යාළුවනේ. ඒක ප්ලාස්ටික් වුණාට මේක ගොඩක් හයියයි. ඉතින් ඔයගලන්ට මේ බලාගන්න පුළුවන් මේ බලාගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මම මේකත් චුට්ටක් පැත්තකින් තියාගත්තා. ඊට පස්සේ යාළුවනේ ඔයගලන්ට බලාගන්න පුළුවන් මෙන්න මේ RGB Monte Light Bar එක. ඉතින් මෙන්න මේ විදිහට තමයි යාළුවනේ මෙන්න මේක තියෙන්නේ. ඉතින් යාළුවනේ ඔයගලන්ට මුලින්ම බලන්න පුළුවන් මෙන්න මේ light bar එක. ඉතින් යාළුවනේ මෙන්න මේ light bar එක තමයි අපේ monitor එකේ screen එකට වැටෙන්නේ. ඉතින් මෙන්න මේ light bar එකේ අපිට light තියෙනවා යාළුවනේ 5ක්. ඒ කියන්නේ මේකේ warm light කියලා තියෙනවා, ඊට පස්සේ cool light කියලා තියෙනවා, ඊට පස්සේ තව මොකක් හරි light වර්ගයක් තියෙනවා. මං හරියට ඒකේ නම දන්නේ නැහැ යාළුවනේ. ඊට පස්සේ ඔයගලන්ට මේකේ back side එක බලන්න පුළුවන්. මේ තමයි යාළුවනේ RGB පටිය. ඉතින් මේ පටිය යාළුවනේ කෙලින්ම වැටෙන්නේ මේ monitor එකේ පිටිපස්සට. මේක දැම්මම යාළුවනේ මේක පට්ට ලස්සනයි හරියද? මම ඔයාලට දාලා පෙන්නන්නම්. ඉතින් කියන්න වචන නැහැ. ඒ කියන්නේ මගේ මොන්ටරේට ගහලා මම ෆොටෝ ටිකක් ගත්තා. ඉතින් මම ෆොටෝ ටිකක් පෙන්නන්නම්. ඉතින් ඕගලන්ට මෙන්න මේ දෙකක් මම කියන්නම්. ඉතින් යාළුවනේ මේකේ තියෙන වැදගත්ම තමයි මෙන්න මේක. ඉතින් ඕගොල්ලෝ හිතන්නකෝ මේ මොකද්ද කියලා. මම කියන්නද? මේක තමයි යාළුවනේ මේක කන්ට්‍රෝල් කරන්නේ. ඒ කියන්නේ මේ ලයිට් එක කන්ට්‍රෝල් කරන එක තමයි යාළුවනේ මේක. මෙන්න මේ ලයිට් බාර් එක යාළුවනේ මෙන්න මෙතනින් තමයි කන්ට්‍රෝල් වෙන්නේ. මෙන්න මේක යාළුවනේ සෙන්සර් එක.
මේක අපිට එකපාරක් ක්ලික් කරාට පස්සේ මේ ලයිට් එක චේන්ජ් වෙනවා. හරිද? මං කිව්වේ මේක ලයිට් වර්ග පහක් තියෙනවා කියලා. මෙන්න මේ ලයිට් බාර් එකේ මේ ලයිට් බාර් එකේ එක එක ලයිට් යාළුවනේ චේන්ජ් වෙනවා. හරිද? මේක ඊට පස්සේ යාළුවනේ ඔබන් හිටියාම ලයිට් එක වැඩි වෙනවා. ඊට පස්සේ යාළුවනේ ආයෙ බුවාම ලයිට් එක අඩු වෙනවා. හරිද යාළුවනේ? එන්නේ මේ වැඩේ තමයි යාළුවනේ මෙතනින් කරන්න පුළුවන්. ඊට පස්සේ යාළුවනේ අපිට අනිත් පැත්තෙන් බලන්න පුළුවන් මෙන්න මේක. මෙන්න මේක යාළුවනේ මෙන්න මේ RGB ලයිට් තීරුවට සම්බන්ධයි. හරිද? ඉතින් මේකින් වෙන්නේ අපිට එක සැරේ ටච් කරාම යාළුවනේ මේකේ RGB කලර් එක මාරු වෙනවා. ඉතින් යාළුවනේ මේකේ RGB සිස්ටම් උත් කලර්ස් 7ක්ද කොහෙද තියෙනවා. කලර්ස් 7 ඉතින් ඕගලන්ට රේන්බෝ කලර්ස් තමයි බලන්න පුළුවන් ඉන්නේ. ඊට පස්සේ යාළුවනේ මේකේ ලයිටින් ඉෆෙක්ට් උත් තියෙනවා. හරිද? ඉතින් අපිට මේක ඔබාගෙන හිටියම් තමයි යාළුවනේ මෙන්න මේක ඕෆ් වෙන්නේ. ඒ වගේ තමයි යාළුවනේ අපිට මේක එකක් ක්ලික් කරාට පස්සේ මේකේ ලයිට් එක චේන්ජ් කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට තමයි යාළුවනේ මේක ඇවිල්ලා තින්නේ. ඊට පස්සේ මේ මෙන්න මේ තීරුව ඕගලන්ට මෙන්න මෙතනින් වයර් එක දිග වෙන්න පොඩ්ඩක් මෙන්න මෙතනින් රඳවා ගන්න පුළුවන්. ඊට පස්සේ යාළුවනේ මේකට ඉන්නේ අපිට USB port එකක් ඔයගලන්ට මේ බලා ගන්න පුළුවන්. මේ USB port එකක් ඉන්නේ යාළුවනේ. ඉතින් මේක වයර් එකක් ගොඩක් දිගයි යාළුවනේ. ඔයගලන්ට පුළුවන් මේක ඔයගලන්ගේ කේසින් එකේ තියෙන එකට ප්ලග් කරගන්න. නැත්නම් මොනිටරේ මොකක් හරි USB port එකක් තියෙනවනේ ඉන්නේ එකට ප්ලග් කරගන්න පුළුවන්. මම නම් ප්ලග් කරලා තියෙන යාළුවනේ මොනිටරේ තියෙන USB port එකට. ඉතින් මට ඒක දිග ඒ කියන්නේ මට ගොඩක් දිග නෑ. ඒකින්ද මට ඒක පහසු නිසා ඉතින් මම USB port එක මොනිටර් එකේ තියෙන USB port එකට තමයි ඉතින් මේක ප්ලග් කරන් තියෙන්නේ. ඉතින් යාළුවනේ මෙච්චර තමයි ඉතින් මේක ගැන කතා කරන්න තියෙන්නේ. යාළුවනේ මම ඔයාලන්ට දාලා පෙන්නන්න මෙන්න මේක. ඉතින් මෙන්න මෙහෙම යාළුවනේ ඔයාලන්ට පේනවද දන්නේ හරි පේනවා. ඔයාලන්ට මෙන්න මෙහෙම තමයි යාළුවනේ දාගන්න තියෙන්නේ. ඉතින් ගොඩක් නෑ යාළුවනේ මෙන්න මේකට ෆික්ස් වෙනවා හරියට ගන්නට. ඔයාලන්ට පුළුවන් මේක අංශක 365ටම කරගන්න. හරිද? මේ 365ටම කරගන්න පුළුවන් යාළුවනේ. ඒක පට්ට වාසියක්. ඔයාලන්ට පුළුවන් මේක 365ටම කරගන්න. ඉතින් මෙන්න මේ විදිහට මම දාගත්ත අයිසරයක්. ඉතින් මෙන්න මේක පුළුවන් අපිට යාළුවනේ අදින්නත් එහෙම මෙන්න මේ මාර්ගණ යන්න පුළුවන් මේක. ඉතින් මෙන්න මෙහෙම තමයි යාළුවනේ මේක තියෙන්නේ. ඊට පස්සේ යාළුවනේ මේක දිග හැරියට පස්සේ අපිට මෙන්න එහෙම තමයි යාළුවනේ මොනිටරේට සම්බන්ධ කරන්න පුළුවන්. ඉතින් අපි දැන් යමු මේක මොනිටරේට කොහොමද සෙටප් කරන්න කියලා බලා ගන්න. ඉතින් යාළුවනේ ඕගලන්ට පේනවා ඇති මෙන්න මේ RGB මොනිටර් ලයිට් බාර් එක. ඉතින් යාළුවනේ මම දැන් යන්නේ මේ RGB මොනිටර් ලයිට් බාර් එක වාගේ මොනිටර් එකේ ස්ක්‍රීන් එකට කොහොමද මේක ලේසියෙන්ම සෙටප් කරන්න කියලා දෙන්න. ඉතින් යාළුවනේ ඔයගලන්ට දැන් පේනවා ඇති මේ RGB මොනිටර් ලයිට් බාර් එකේ ස්ටෑන්ඩ් එකයි ලයිට් බාර් එකයි මම වෙනම තියාගෙන තියෙන්නේ. ඉතින් යාළුවනේ ඔයගොල්ලෝ මුලින්ම කරන්න ඕනේ මේ ස්ටෑන්ඩ් එක පොඩ්ඩක් ඔයගොල්ලන්ගේ අතට අරගෙන මේක පොඩ්ඩක් ඇඩ්ජස්ට් කරගන්න ඕනේ. ඉතින් යාළුවනේ ස්ටෑන්ඩ් එක එන්නේ මේ විදිහටනේ. ඉතින් ඔයගොල්ලෝ පොඩ්ඩක් මෙන්න මේ ස්ටෑන්ඩ් එක පොඩ්ඩක් ඇඩ්ජස්ට් කරගන්න අංශක 90ට විතර. ඉතින් මෙන්න මේ විදිහට යාළුවනේ මේ ස්ටෑන්ඩ් එක ඔයගොල්ලෝ ඇඩ්ජස්ට් කරගත්තට පස්සේ කරන්න ඕනේ ඔයගොල්ලන්ගේ මොනිටර් එක තියෙන්නේ. එන්නේ ඒකේ උඩට මෙන්න මේක හරියට ෆිට වෙනවද කියලා බලා ගන්න ඕනේ. ඉතින් මෙන්න මේ විදිහට ඔයගොල්ලෝ ස්ටෑන්ඩ් එක අරගෙන මෙන්න මේ දාර තියෙන යාළුවනේ මෙන්න මේ දාරේ මොනිටර් එකේ ඉස්සරහට වදින විදිහට මෙන්න මෙහෙම තියාගන්න ඕනේ. ඉතින් මෙහෙම තියාගත්තට පස්සේ යාළුවනේ ඔයගොල්ලෝ පොඩ්ඩක් බලන්න යාළුවනේ මේ ස්ටෑන්ඩ් එක පොඩ්ඩක් හෙලවෙනවද කියලා ඔයගොල්ලෝ පොඩ්ඩක් එහාට මෙහාට කරලා ඉතින් මෙන්න මෙහෙම ඒ කියන්නේ හෙලවෙන්නේ නැත්තම් ඔයගොල්ලෝ දැන් කරන්න ඕනේ මෙන්න මේ RGB මොනිටර් ලයිට් බාර් එක අරගෙන ඕගොල්ලන්ගේ මේ මෙන්න මේ විදිහට යාළුවනේ ඔයගොල්ලෝ කරන්න ඕනේ. හොඳට බලා ගන්න යාළුවනේ මෙන්න මේ තියෙන්නේ මෙන්න මේ විදිහට යාළුවනේ එහෙම අරගෙන ඕගොල්ලෝ පොඩ්ඩක් යාළුවනේ මෙන්න මෙන්න මේ වයර් එක මෙන්න මේ කියන්නේ තීරුවස්සට පොඩ්ඩක් දාගන්න. දාගත්තට පස්සේ කරන්න ඕනේ ඔයගොල්ලෝ මෙන්න මේ විදිහට ඔයගොල්ලන්ට පේනද මෙන්න මේ විදිහට යාළුවනේ මෙන්න මේ හරියට ක්ලික් කරගන්න ඔයගොල්ලෝ ඔයගොල්ලන්ට සද්දයක් ඇහෙනවා ඉතින් එහෙම හරියට ෆිට වෙනකොට ඉතින් මෙහෙම ෆිට කරගෙන ඔයගොල්ලන්ට මේක පොඩ්ඩක් එහාට එහාට කරන්න පුළුවන් යාළුවනේ. ඒ කියන්නේ හරි මැද්දට එනකොට හරි මැද්දට ඉතින් මෙන්න එහාට මෙහාට කරද හැකි. ඉතින් යාළුවනේ ඊට පස්සේ ඔයගොල්ලෝ කරන්න ඕනේ මෙන්න මේ USB port එක තියෙනවනේ. මෙන්න මේ USB port එක ඕගලන්ට ඕගලන්ගේ මොනිටර් එකට හරි නැත්නම් ඕගලන්ගේ කේසින් එකේ නැත්නම් මදර්බෝඩ් එකේ තියෙන USB port එකට හරි ඕගලන්ට මේක ප්ලග් කරගන්න පුළුවන්. ඉතින් යාළුවනේ ඕගලන්ට මෙන්න මේ USB කේබල් එකේ වයර් එක දිග වැඩි නම් ඕගලන්ට පුළුවන් මෙන්න මෙහෙම කේබල් එකක් යූස් කරලා ඕගලන්ට මෙන්න මෙහෙම වයර් එක පොඩ්ඩක් ගැට ගහගන්න. ඊට පස්සේ යාළුවනේ ඕගලන්ට පුළුවන් මේක කිසි කරදරයක් නැතුව ඕගලන්ගේ මොනිටර් එකට හරි මදර්බෝඩ් එකේ තියෙන USB port එකට හරි මේක ප්ලග් කරගන්න. ඉතින් යාළුවනේ ඕගලන්ට ඊට පස්සේ කියන්න දෙයක් තියෙනවා. ඉතින් යාළුවනේ ඕගලන්ට බලා ගන්න පුළුවන් මගේ මොනිටර් එක. ඉතින් ගොඩක් කට්ටිය මේ ප්‍රශ්නේ කමෙන්ට් වලින් හරි නැත්නම් මට මැසේජ් දාලා හරි ආයෙ කියලා තියෙන තමයි මම මේක කියන්නේ.
ඉතින් යාළුවනේ මගේ මේ මොනිටර් එක Dell brand එකෙන් එන IPS frameless monitor එකක්. ඉතින් ගොඩක් කට්ටිය ඉතින් මේ ප්‍රශ්නේ අහයි කියලා තමයි මම මේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්නේ. ඉතින් යාළුවනේ මගේ මේක IPS frameless monitor එකක්. ඉතින් යාළුවනේ මං හිතනවා ගොඩක් කට්ටිය මගෙන් අහයි කියලා මේ RGB monitor light bar එක frameless එහෙම නැත්නම් IPS monitor එකට විතරම use කරන්න පුළුවන් කියලා. එහෙම එකක් නෑ යාළුවනේ. ඕගලන්ට ඕගලන්ගේ මොනිටර් එක හිතමුකෝ frameless නෑ කියලා නැත්නම් IPS නෙමෙයි කියලා. ඉතින් ඕගලන්ට පුළුවන් මේ RGB monitor light bar එක කිසි ප්‍රශ්නයක් නැතුව ඕගලන්ට use කරන්න පුළුවන්. ඉතින් එන්නේ මේ ප්‍රශ්නෙට ඉතින් මම සොලියුෂන් එකක් දැන් දුන්නා. ඉතින් මෙච්චර තමයි යාළුවනේ කියන්න තියෙන්නේ. ඉතින් ඕගලන්ට පෙන්නති මම ගාඩ් මේක දැන් සෙටප් කරන්න තියෙන්නේ. ඕගලන්ට මම මේක 100%ම රෙකමන්ඩ් කරනවා යාළුවනේ. මේක කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ ඕගලන්ගේ මොනිටර් එකට කිසිම ප්‍රශ්නයක් එන්නේ යාළුවනේ. මේකෙන් වෙන්නේ යාළුවනේ ඕගොල්ලෝ හිතන්නකෝ ගේම් එකක් ප්ලේ කරනවා කියලා. ඉතින් ගේම් එකක් ප්ලේ කරද්දී අපිට මෙහෙට ඒ කියන්නේ අපේ ඇස් වලට දෙන එළිය වැඩි. එතකොට යාළුවනේ මේකෙන් අපිට පොඩ්ඩක් ලයිට් ගතිය පාලනය කරගන්න පුළුවන් අපේ ඒ කියන්නේ ඇහැට අමාරු නැති විදිහට. ඉතින් එන්නේ ඒකෙන් තමයි යාළුවනේ මේකෙන් වෙන්නේ. ඒ වගේම තමයි යාළුවනේ මේක ගොඩක් ලස්සනයි. හරිද? ඕගොල්ලන්ගේ කම්පියුටර් සෙටප් එකට මේක පට්ට ලස්සන අයිටම් එකක් වෙනවා කියලා මට 100%ම රෙකමන්ඩ් කරන්න පුළුවන්. හරිද? ඉතින් මාත් දාලා මේක මම පොඩ්ඩක් මගේ PC එකට සෙටප් කරලා මාත් ෆොටෝ දෙක තුනක් ගැහුවා යාළුවනේ. පට්ටම ලස්සනයි යාළුවනේ මට කියන්න වචන නැහැ. හරිද? ඉතින් මම ඔයාලට ෆොටෝ ටිකක් පෙන්නන්නම්. ඉතින් දැන් අපි යාළුවනේ මේක අපි ප්ලග් කරගෙන මේක කොහොමද මේක ගොඩක් ලස්සනද කියලා අපි බලාගන්න. ඉතින් යාළුවනේ ඔයගොල්ලන්ට දැන් පේනවා ඇති මම මේ RGB monitor light bar එක මගේ කම්පියුටර් setup එකට එහෙම නැත්නම් monitor එකට setup කරගෙන ඉවරයි. ඉතින් යාළුවනේ මම දැන් ඔයගොල්ලන්ට පෙන්නන්නම් මේ RGB monitor light bar එකේ light system සහ RGB light system කොහොමද මේකේ තියෙන්නේ කියලා. ඉතින් යාළුවනේ ඔයගොල්ලන්ට මෙන්න මෙහෙම තමයි බලාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඕගලන්ට පේන ඇති මේ එළිය මං ඉතින් එළිය උඩරින් වැඩි කරලා තියෙන යාළුවනේ. ඉතින් අපි දැන් බලමු කොහොමද මේක චේන්ජ් කරගන්න කියලා. ඉතින් යාළුවනේ ඔයගලන්ට මෙතන පේනවා ඇති මෙන්න මෙහෙම නිකන් සෙන්සර් රවුමක් වගේ තියෙනවා. ඉතින් යාළුවනේ මේක එක සැරයක් ක්ලික් කරාට පස්සේ අපිට මෙන්න මෙහෙම ලයිට් එක මාරු වෙනවා. ඉතින් ඔයගලන්ට බලන්න පුළුවන් මේ ලයිට් ගතිය මාරු වෙනව ඔන්න. ඔන්න යාළුවනේ තව එකක් මං එබුවා. ඉතින් ඔන්න යාළුවනේ තව එකක් මම එබුවා. ඉතින් ඔන්න තව එකක් එබුවා. ඒ වගේ යාළුවනේ ලයිට් සිස්ටම් 5ක් විතර තියෙනවා. ඉතින් ලයිට්ස් ඒවල නම් මෙහෙම මම ලොකටම දන්නේ. ඒ කියන්නේ වර්ම් ලයිට් ඊට පස්සේ කූල් ලයිට්. ඉතින් යාළුවනේ මේක තමයි කූල් ලයිට් කියන්නේ. මෙන්න මේක යාළුවනේ වර්ම් ලයිට් එක. ඉතින් ඔන්න ඔහම ලයිට් ඔප්ෂන් 5 කොහෙද තියෙනවා. හරිද? දැන් අපි බලමු යාළුවනේ RGB ලයිට් සිස්ටම් එක කොහොමද මේකේ තියෙන්නේ කියලා. ඉතින් ඔයගොල්ලෝ බලලා ඇති මොකද RGB light වැඩ කරන්නේ නැද්ද කියලා. ඉතින් නෑ යාළුවනේ මේක එක සැරයක් ක්ලික් කරාට පස්සේ තමයි ඉතින් RGB light system එක වැඩ කරන්න ගන්නේ. ඉතින් ඔයගලන්ට මෙන්න මෙතනත් බලා ගන්න පුළුවන් යාළුවනේ මෙන්න මේ රවුම. ඉතින් මේ තියෙන මෙන්න මේ යාළුවනේ එක සැරයක් ක්ලික් කරාට පස්සේ මේ මෙන්න මේ යාළුවනේ යනවා. ඉතින් මේක කරුවලට ගොඩක් ලස්සනයි යාළුවනේ. ඔයගලන්ට පෙන්නදි මගේ wall panel වලට එහෙම වැදෙනකොට කොච්චර ලස්සනද කියලා මේක. ඉතින් මම ඔයගලන්ට පෙන්නන්නම් කලර්ස් ටික කොහොමද තියෙන්නේ කියලා. රතු තියෙනවා, ග්‍රීන් තියෙනවා, බ්ලූ තියෙනවා, යෙලෝ තියෙනවා. ඊට පස්සේ නිකන් ලයිට් බ්ලූ වගේ තියෙනවා යාළුවනේ. ඊට පස්සේ පින්ක් තියෙනවා, වයිට් තියෙනවා. ඊට පස්සේ ග්‍රීන් එක නිකන් එක එක කලර්ස් වලට යාළුවනේ මේක යනවා. ඔයගලන්ට පෙන්නති මේ නිකන් රන් වෙනවා වගේ එක එක කලර්ස් වලට ඔයගලන්ට මේ බලන්න පුළුවන්. මෙන්න මෙහෙම යාළුවනේ මේ. ඉතින් මේක යාළුවනේ වෙනම රේන්බෝ කලර්ස් තියෙනවා. ඉතින් මම ඔයගලන්ට පෙන්නන්න මේක පිටිපස්ස මේ මෙන්න මෙහෙම තමයි යාළුවනේ මේක පිටිපස්ස ඔයගලන්ට බලන්න පුළුවන් ඉන්නේ මේ. මම ඔයගලන්ට පෙන්නන්නම් මේ. තව තියෙනවා යාළුවනේ මේක යාළුවනේ එක සැරයක් ක්ලික් කරාට පස්සේ තමයි ඉතින් මේක එන්නේ. මේක නිකන් සෙන්සර් එකක් වගේ යාළුවනේ තියෙන්නේ. ඉතින් ඔයගලන්ට මේ තනි කලර්ස් බලාගන්න පුළුවන් මේ. ආයි සැරයක්. ඉතින් යාළුවනේ මෙන්න මේ ටික තියෙන්නේ. ඉතින් ඔයගලන්ට බලන්න පුළුවන් නිකන් මේක පට්ට ලස්සන යාළුවනේ මට නම් මේක ඔරෙන්ජ් කලර් තියෙනවා ඊට පස්සේ වයිට් තියෙනවා. ඉතින් මම ඔයගලන්ට ඉස්සෙල්ලා මම කිව්වනේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි යාළුවනේ මේ RGB light يعني monitor light bar එක තියෙන්නේ. ඉතින් මෙන්න මේක මේ ටික තමයි යාළුවනේ ඔයගොල්ලොත් එක්ක කතා කරන්න තියෙන්නේ. ඉතින් දැන් අපි කතා කරමු මේක කොහෙන්ද අපි පර්චේස් කරගන්නේ කියලා.
ඉතින් යාළුවනේ ඔයගොල්ලෝ මුලින්ම කරන්න ඕනේ ඔයගොල්ලන්ගේ මොබයිල් ෆෝන් එකේ තියෙන දරස් app එක ඕපන් කරගන්න එක. ඉතින් ඔයගොල්ලෝ තාම දරස් app එක ඩවුන්ලෝඩ් කරන්න නැත්නම් ඔයගොල්ලන්ට පුළුවන් ගිහිල්ලා Play Store එකේ එහෙම නැත්නම් App Store එකේ මේ දරස් app එක ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් යාළුවෝ ඩවුන්ලෝඩ් කරාට පස්සේ ඔයගොල්ලෝ දරස් app එක ඕපන් කරගත්තාට පස්සේ ඔයගොල්ලන්ව normal විදිහට දරස් app එකට වැටෙනවා. ඉතින් යාළුවනේ මම පාර description එකේ දාලා තියන්නම් මේකට යන link එක. ඉතින් ඔයගොල්ලෝ ඒ link එක click කරලා ගියාට පස්සේ ඔයගොල්ලන්ව වෙන්න මේ විදිහට මේකේ RGB Montalite buy එකේ ඉන්ටර්ෆේස් එකට වැටෙනවා. ඉතින් යාළුවනේ ඔයගලන්ට බලා ගන්න පුළුවන් මෙතනදී මුලින්ම මේ RGB Montalite buy ෆොටෝ එකක් බලා ගන්න පුළුවන් ඔයගලන්ට. ඉතින් යාළුවනේ ඒගොල්ලෝ මේකේ ටයිටල් එකට දාලා තියෙන විදිය ඔයගලන්ට බලා ගන්න පුළුවන් LED Montalite buy කියලා. ඉතින් යාළුවනේ ඊට පස්සේ ඔයගලන්ට බලා ගන්න පුළුවන් මේකේ දිග මේක ඒගොල්ලෝ දීලා තිනවා සෙන්ටිමීටර් 44යි කියලා. ඉතින් යාළුවනේ මේගොල්ලන්ගේ වොරන්ටි ගැන කතා කරොත් එහෙම මේක යාළුවනේ දවස් 14ක easy return warranty එකක් තියෙනවා. ඒ වගේ තමයි යාළුවනේ මේකේ දරාසෙකම warranty එකක් දීලා තිනවා 6 month. ඉතින් ඕගලන්ට කිසි අවුලක් නැතුව මේක ගන්න පුළුවන් මම recommend කරනවා. ඊට පස්සේ යාළුවනේ බලමු මේකේ rating ප්‍රමාණය and reviews. ඉතින් යාළුවනේ ඔයගලන්ට බලා ගන්න පුළුවන් මේකේ ratings හොඳ rating ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඔයගලන්ට බලන්න පුළුවන් මේ එක්කෙනෙක් ගෙන්නපු එක. ඉතින් මේකේ යාළුවනේ monitors වලට සහ lap වලට යාළුවනේ මම හිතන විදිහට දෙවර්ගයක් තියෙනවා. ඉතින් මම ඔයගලන්ට ඒ දෙවර්ගයෙන් මම කියන්නම්. ඉතින් ඔයගලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මෙහෙම තමයි මේක ඔයගලන්ට බලා ගන්න පුළුවන් ඉන්නේ. ඉතින් මෙතනින් buy now එකට දුන්නාට පස්සේ ඔයගලන්ට බලා ගන්න පුළුවන් යාළුවනේ මේකේ එක විදිහට monitor light bar දිනවා. ඉතින් යාළුවනේ ඔයගොල්ලෝ RGB වලට කැමති නැති කෙනෙක් නම් ඔයගලන්ට පුළුවන් මේකේ RGB නැති monitor light bar ගන්න. ඉතින් ඔයගලන්ට මුලින්ම බලා ගන්න පුළුවන් මෙන්න මේම සෙන්ටිමීටර් 33ක black කියන්නේ RGB නැතුව යාළුවනේ normal light bar එකක් තියෙනවා. ඊට පස්සේ යාළුවනේ සෙන්ටිමීටර් 50ක තියෙනවා normal light bar එකක් black color එකෙන්. ඊට පස්සේ යාළුවනේ ඔයගලන්ට ඊට පස්සේ බලා ගන්න පුළුවන් සෙන්ටිමීටර් 33ක white color එකෙන් තියෙනවා normal light bar එකක්. ඊට පස්සේ යාළුවනේ මෙතන බලා ගන්න පුළුවන් ඔයගලන්ට angel කියලා එකක් තියෙනවා යාළුවනේ. ඒකත් RGB නෙමෙයි යාළුවනේ normal light bar එකක්. ඊට පස්සේ යාළුවනේ ඔයගලන්ට බලා ගන්න පුළුවන් මං order දාපු එක. ඉතින් මං ඕඩර් දැම්මේ යාළුවනේ 6000 ගාණක් කොහොම හරි මට මේ 6000 ගාණක් විතර ගියා ඩෙලිවරිත් එක්ක. ඉතින් යාළුවනේ මං හිතන විදිහට මේකේ ප්‍රයිස් ටිකක් බැහැලා. ඉතින් ඔයගලන්ට මේක 5307කට වගේ මුදලකට ගන්න පුළුවන්. ඩෙලිවරි ගාස්තුත් එක්ක යාළුවනේ ඔයගලන්ට පොඩ්ඩක් 400ක් විතර වැටෙයි. ඉතින් යාළුවනේ මේ තමයි යාළුවනේ මං ඕඩර් කරපු එක. ඔයගලන්ට මම ෆොටෝ එක පෙන්නන්න පොඩ්ඩක්. ඉතින් සෙන්ටිමීටර ඔයගලන්ට බලන්න 44ක් දිගයි. එහෙම නැත්නම් මිලිමීටර 440ක් දිගයි. ඉතින් ඕගලන්ට මෙන්න මේ තමයි මේකේ පිච්චර් ෆොටෝ එක බලාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේක යාළුවනේ මම ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න RGB Angel මම ඕඩර් කරපු එක. හරිද? ඊට පස්සේ යාළුවනේ ඔයගලන්ට ඊට පස්සේ බලන්න පුළුවන් Angel control කියලා එකක් තියෙනවා. ඉතින් යාළුවනේ මේකේ අපිට RGB නෑ. හරිද? normal light bar එක තියෙන යාළුවනේ. හැබැයි අපිට ඒකට වෙනම යාළුවනේ control එකක් දෙනවා. අපිට පුළුවන් අර round sensor එකෙන් නැතුව ඒ කියන්නේ light bar එකේ තියෙන යාළුවනේ round sensor එක. ඉතින් ඒක නැතුව ඔයගලන්ට පුළුවන් normal එකේ කියන්නේ අතට එනවා යාළුවනේ sensor එක. නිකන් control එකක් වගේ අපිට එන්නේ ඒකෙන් control කරන්න පුළුවන්. ඒක යාළුවනේ සාමාන්‍යයෙන් ඉන්නේ 5487ක් වගේ මුදලා. ඉතින් යාළුවනේ ඔයගලන්ට පුළුවන් මේක කැමති කෙනෙක් නම් ඔයගලන්ට ඕඩර් කරගන්න පුළුවන්. ඉතින් යාළුවනේ ඊළඟට තියෙනවා මැග්නටික් කියලා එකක් තියෙනවා යාළුවනේ. ඔයගලන්ට යාළුවනේ මෙන්න මේක නම් යූස් කරන්න පුළුවන් ලැප් වලට තමයි. හරිද? ලැප් වලට නම් යාළුවනේ මේක හොඳයි. ඉතින් ඒකෙත් යාළුවනේ මැග්නට් කියලා එකක් තියෙනවා මැග්නටික් කියලා එකක් තියෙනවා. මේක යාළුවනේ RGB කලර් නැති එක. ඔයගලන්ට පුළුවන් යාළුවනේ මේක ලැප් වලට යූස් කරනවා යූස් කරන්න. ඉතින් යාළුවනේ ඔයගලන්ට ඊට පස්සේ බලන්න පුළුවන් මේ RGB magnet කියලා එකක් තියෙනවා. ඉතින් යාළුවනේ ඕගොල්ලෝ RGB කලයකට ආස කෙනෙක් නම් ඔයගලන්ට පුළුවන් ලැප් වලට යූස් කරන්න ගන්න මෙන්න මේක. ඉතින් යාළුවනේ මේකට අර වගේ ස්ටෑන්ඩ් එකක් ඉන්නේ නැහැ. නිකන් normal කොලයක් වගේ ඇවිල්ලා යාළුවනේ ඔයගලන්ට මේක පොඩ්ඩක් magnet එකකින් අලවන්න එක තියෙන්නේ. මේකත් යාළුවනේ කොහොමත් එහෙම යන්නේ නැහැ. හැබැයි යාළුවනේ ඔයගලන්ට පුළුවන් ලැප් වලට යූස් කරන්න නම් මම මේ ගෙනාපු ස්ටෑන්ඩ් එකම මම මේ ගෙනාපු එකම යාළුවනේ ඔයගලන්ට ලැප් වලට යූස් කරන්න පුළුවන්. එහෙම ලොකු අවුලක් නැහැ. ඉතින් මම ඔයගලන්ට ලේසි පහසු නිසා මම කිව්වේ. ඉතින් යාළුවනේ මේකත් මම මොනිටර් වලට යූස් කරන්න පුළුවන්. එහෙම ලොකු අවුලක් නැහැ. කිසි අවුලක් නැහැ. හරිද? ඔයගලන්ට ඕන එකක් යාළුවනේ මේකේ මොනිටර්ස් වලට හා ලැප් වලට යූස් කරත් ඒකේම ලොකු විශේෂයක් නැහැ. ඉතින් ඔයගලන්ට මෙන්න මේකයි ඉතින් මේ RGB magnet එකයි ඔයගලන්ට මෙන්න මේ RGB angel කියලා එකයි ඔයගලන්ට පුළුවන් මේ දෙක මොනිටර් එක හරි ලැප් එකට හරි යූස් කරන්න. ඒක කිසි අවුලක් නැහැ. ඉතින් ඊට පස්සේ බලාගන්න පුළුවන් මේ
තව එකක් තියෙනවා සෙන්ටිමීටර් 25 A කියලා එකක්. ඉතින් ඒකෙත් යාළුවනේ RGB no RGB. ඊට පස්සේ යාළුවනේ සෙන්ටිමීටර් 18ක තියෙනවා එකක්. ඒ කියන්නේ no RGB. ඊට පස්සේ යාළුවනේ magnetic control එකක් තියෙනවා යාළුවනේ. එන්නේ ඒක යාළුවනේ magnet අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ ඒක magnet එක අපිට අතින් normal එකේ අතින් control කරන්න පුළුවන් එක. ඉතින් යාළුවනේ මෙන්න මේ ටික විතරයි තියෙන්නේ. ඉතින් යාළුවනේ මම මෙතන highlight කරනවා ඉතින් මම ගෙනාවු එක. මේ තියෙන්නේ මම ගෙනාවු එක RGB Angel කියලා එක තමයි යාළුවනේ මම මේක ගෙනාවේ. ඔය ඉතින් ඕගලන්ටත් මේක බය නැතුව order කරන්න කියලා මම කියනවා. මම 100% මේක recommend කරනවා. ඉතින් මම ගෙනාලා ඉතින් හොඳ quality product එකක්. ඉතින් ඒක කිසි අවුලක් නෑ යාළුවනේ. මම හොඳට මේක use කරා ගොඩක් කල්. ඉතින් මම ඒකයි ඔයගලන්ට මේකේ review එකක් දාන්න කියලා හිතුනේ. ඉතින් යාළුවනේ මම මේකේ thumbnail එක යාළුවනේ මේකේ reviews වලට දාන්න ඉතින් ඔයගලන්ට එතනොත් ගිහිල්ලා බලත හැකි. ඉතින් මෙච්චර යාළුවනේ ඔයගොල්ලොත් එක්ක කතා කරන්න තියෙන්නේ. එහෙනම් කට්ටියටම ජය වේවා.